Konnichiwa, welcome to channel P. අපි අද මේ යන්නේ මගේ ලොකු ආසාවක් ඉෂ්ට කරගන්න. ඒ තමයි ජපානයේ මින් මැදුරක් බලන්න. ඉතින් ඔයාලත් මාළුන්ට ගොඩක් කැමතියි නම් ඔයාලටත් එකතු වෙන්න පුළුවන්. වැඩිහිටියෙක්ට උනේ ටිකට් එක yen 2700ක්. එතකොට මේ දවස්වල නම් golden week එක නිසා රෑ 9 වෙනකම් මේක open කරලා තියෙනවා සතියේ දවස් 7ෙම. ඉතින් එකතු වෙලා බලන්න පුළුවන්. නමුත් මම ගියේ ඕසකාවල තියෙන මින් මැදුර බලන්න. මගේ යාළුවා නම් කිව්වේ ඕසකාවල තියෙන මින් මැදුරට වඩා නගෝයාවල මින් මැදුර ගොඩක් ලස්සනයි කියලා. නමුත් මම නගෝයාවල තියෙන මින් මැදුරට ගිහිල්ලා නැහැ. ඉතින් මම ඕසකාවල මින් මැදුරේ පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. ඉතින් ඒක තමයි මම මේ ඔක්කොම එකතු කරලා එක වීඩියෝ එකක් හදලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් බලලා එකතු වෙලා හොඳයි නම් ගිහිල්ලා එන්න පුළුවන්. හැබැයි මෙතනත් නරකම නෑ, ලස්සනයි. ගොඩක් මාළු හිටියා. ලොකු ගැටලුවක් තිබ්බේ නෑ. කැමති නම් එකපාරක් හරි ගිහින් බලලා එන්න. මේ ඉන්නේ මම කැමතිම පෙන්ගුයින් යාළුවෙක්. මේ ඉන්නේ අපේ දැල්ල බ්‍රදර්ස්ලා ටික. හරිම ලස්සනයි. මේ ඉන්නේ කකුළු සහෝදරයෝ ටික. මං ඇත්තටම ආසම සතෙක්. මෙතන ඉඳන් ඔයාලට දිගටම පෙන්නන්නේ ජෙලි ෆිෂ්ලා ටික. ඉතින් හරිම ලස්සනයි. ඒක අමුතුම ප්ලේස් එකක්. ඉතින් බලාගෙන යන්න. ඇත්තටම ඔයාලට මේ ටික බලාගෙන යනකොට තේරෙන්නේ නැති මේක ඇත්තටම අමුතුම ලෝකයක් කියලා. ඇත්තට මේක වෙනම ලෝකයක්. හරිම ලස්සනයි. මං හිතන්නේ මේකේ බලන්න තියෙන ලස්සනම මාළු ටික ඉන්නේ මෙතන. ඉතින් හිතා ගන්නත් බැරි තරම් හරිම ලස්සනයි. මේක තමයි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ එතනට ගියාට පස්සේ.
මේ තියෙන්නේ මම දැකපු දෙවෙනියට තියෙන ලස්සනම ප්ලේස් එක. මෙතන ගෑනු ළමයිට තමයි විශේෂ ඕන තරම් ෆොටෝස් ගහගෙන යන්න පුළුවන්. දෙපැත්තෙම තියෙන මිරර්ස්. ඉතින් මේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් ආදරණීය මාළු ටිකක් බලාගෙන එළියට එනකොට මතක සටහනක් විදිහට කාසියකුත් හදලා ගත්තා. මම හිතන්නේ ඒකටත් අපිට යෙන් 200ක වගේ මුදලක් තමයි ගියේ. ඊට පස්සේ ඉතින් අපි එළියට ඇවිල්ලා උඩ ඉඳලා බලනකොට ඔන්න ওই විදිහට තමයි පෙවුනේ. ඉතින් මගේ channel එකත් මතකතෝ subscribe කරන්න. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම bye bye.